ආයුබෝවන් ඔන්න ඉතින් අද දවසේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන CY channel නාලිකාව තුළින් අපි ඔබ හමුවට පැමිණෙනවා. ඒ වගේම තමයි විශේෂ කාරණාවක් මතක් කරන්න ඕනේ. අපි හුඟ දවසකට පසුව තමයි මේ වීඩියෝ එකක් YouTube එකට අප්ලෝඩ් කරන්නේ. එතකොට අපි ඒකට කනගාටුව ප්‍රකාශ කරන ගමන් අපි ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා අද දවසේ ගෙන ආ වීඩියෝ එක හොඳින් රස විඳමින් වීඩියෝ එකේ තිබ්බ දේවල් ගැන ඔයාලට මොනවද හිතෙන්නේ කියලා යටින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. වගේම වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා CY channel නාලිකාව තාම subscribe කරලා නැද්ද? එහෙනම් දැන්ම ගිහින් subscribe කරලා bell notification එක on කරලා CY channel නාලිකාව තුලින් ගෙන එන ඕනෑම වීඩියෝ එකක් නරඹන්න ඔබට හැකියාව දැන් තියෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. හරි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒක අමුතුම වර්ගයේ මාතෘකාවක්. මම එහෙම කිව්වොත් නිවැරදි. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 වන විට ලෝකයට වගේම ශ්‍රී ලංකාවට මොන වගේ දේවල් සිදු වෙයිද කියන එක ගැන. ඉතින් මේ පිළිබඳව ගොඩක් මාධ්‍යවල වගේම වෙබ් අඩවිවල සඳහන් වෙනවා. ඉතින් අද අපිත් හිතුවා ඔයාලට ඒ පිළිබඳව දැනුම සල්පයක් ගෙන එන්න ඕනේ කියලා. ඉතින් අපි සරලව කිව්වොත් 2026 තමයි ලෝකයේ ගොඩක්ම සිදුවීම් වලට මුල්ම අඩිතාලම තියෙන වර්ෂය. ඉතින් අපි සරලව කිව්වොත් 2026 කියන්නේ නව පිම්මක් වගේම ඒකේ අඳුරු පැතිකඩකුත් තියෙනවා. ඉතින් අපි උදාහරණ වශයෙන් ගත්තොත් අපි දන්නවා කෘත්‍රිම බුද්ධිය. අපි සරලව කියනවා AI කියලා. ඉතින් AI කෘත්‍රිම බුද්ධිය 2026 දී කියන්නේ මේ අවුරුදු වලට වඩා 2026 දී තව තවත් ප්‍රචලිත වෙන්න ගන්නවා. ඉතින් දැනටමත් සමහර රැකියාවලටත් මේ AI කෘත්‍රිම බුද්ධිය යොදා ගන්නවා. සාමාන්‍යයෙන් ගත්තොත් ලෝගෝ එඩිටින්, ඒ වගේම වීඩියෝ එඩිටින් වගේ පැතිවලටත් අද වන විට AI භාවිතය වැඩි වෙලා තමයි තියෙන්නේ. ඉතින් සරලව කිව්වොත් මේ යන මාර්ගයට අනුව 2026 වෙද්දී AI කියන්නේ ලෝකෙට නැතුවම බැරි දෙයක් බවට පත් වෙන එක නොඅනුමානයි. ඉතින් ඒ වගේම අපි සඳහන් කරොත් තුන්වෙනි ලෝක යුද්ධයටත් අඩිපාලම 2026 දී ආරම්භ වෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? උදාහරණ විදිහට දැනටමත් ඒක සිදු වෙමින් තමයි පවතින්නේ. උදාහරණ වශයෙන් දකුණු කොරියාව උතුරු කොරියාව අතර දැනටමත් අභ්‍යන්තර යුද ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි චීනය ඇමරිකාව අතර ආර්ථික අර්බුදය. ඒ වගේම චීනය ජපානය අතර යුද්ධ ගැටලුව. ඒ වගේ සමහර යුද්ධ ගැටුම් තියෙනවා 2026 වන විට ලෝක යුද්ධයක් කරා පැමිණිය හැකි යුද්ධ. ඉතින් මේ අනුවත් අපිට සරලව කිව්වොත් කියන්න පුළුවන් 2026 කියන්නේ තුන්වන ලෝක යුද්ධයට මාර්ගය සලසන වර්ෂයක් කියලා. ඉතින් මේ වගේම තමයි සමහර වෙබ් අඩවිවල සඳහන් වෙන ආකාරයට 2026 වන විට විවිධ වසංගත පැතිරීමේ අවදානමක් තියෙනවා කියලා තමයි සැලසෙන්නේ. ඉතින් ගොඩක් මිනිස්සු මේකෙන් මිය යනවා කියලත් අවදානමක් තියෙන විදිහට තමයි මේ වෙබ් අඩවිවලත් සැලකෙන්නේ. ඉතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු ඒ දේ කවදාවත්ම වෙන්න එපා කියලා. ඉතින් මේ එක් හේතු නිසා 2026 වන විට ලෝකේ ගොඩක් රටවල ආර්ථික කඩාවැටීමකුත් දැක ගන්නට පුළුවන් විදිහට තමයි මේ සමහර වෙබ් අඩවිවල
සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ හේතු නිසා ශ්‍රී ලංකාවටත් මොනයම් හෝ දෙයක් සිදුව හැකි බව තමයි සමහර ප්‍රචලිත අනාවැකිකරුවන් කියලා තියෙන්නේ. ඉතින් මේ කිසිම දෙයක් වෙන්නේ නැති විදිහට අපි හැමෝම එකට ප්‍රාර්ථනා කරමු. හරි. අද ගෙනාපු වීඩියෝ එක හොඳයි නම් මේ channel එකට subscribe පාරක් දාලා notification bell එකත් all press කරගෙන මම දාන හැම වීඩියෝ එකක්ම එවෙලෙම බලා ගන්න. එතකොට ඔයාලට පුළුවන්. ඉතින් අද ගෙනාපු වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකකුත් දාලා ඔයාලා මොනවද අද වීඩියෝ එකෙන් දැනුම ලබා ගත්තේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලට ජය වේවා.